මට අම්මව ගෙනත් දෙන්න දුව කියයි. මට දුව ළඟට යන්න දෙන්න ආදරණීය අම්මා කෙනෙකුගේ ආයාචනයක්. සදීප කියන නමේ තේරුම සදාකාලික දීප්තිය. රටට ආලෝකයක් වෙන්න ඉගෙන ගන්න ඇමරිකාවට ගිය සදීපට දැන් Tamanගේ මුළු ජීවිතේම අඳුර වෙලා. මේ සදීපගේ ගෙදර මොකද සදීපට උනේ අපි බලමු. මේ ඉන්නේ සදීපගේ අම්මා. ඇත්තටම සදීපට මොකද උනේ? මොකද දැන් සදීපගේ තත්ත්වය? දරුවට කිසිම ලෙඩක් තිබෙන්නේ නැහැ. දරුවා ඉස්කෝලේත් හොඳට ඉගෙන ගත්තා. ස්පෝර්ට් ඇක්ටිවිටීස් වලට හිටියා. මට හීනයක් වගේ මේ දරුවට මොකද උනේ කියලා මට හිතා ගන්න බෑ. කොහොම හරි මං හිතුවා මගේ දේපල මොනවත් ඕනේ නැහැ. මට මගේ දරුවා බේර ගන්න ඕනේ කියලා. ඒක හිතින් මං අදිස්ථාන කළා. හිටියා දරුවත් එක්ක. ඊට පස්සේ දරුවා ගොඩාක් එයා ඩිසේබල් වුණා. එයාට ඇවිදින්න බෑ, කතා කරන්න බෑ. එයාට නහයට බටයක් දාලා තමයි කන්න දුන්නේ. මට හිතා ගන්න බෑ දරුවා වීල්චෙයර් කියනවා මට හීයක්. මං අඬනවා මහක බලන්න පේන්නේ නැති අඬනවා මට. ඇයි මෙහෙම දරුවා වීල්චෙයර් එකේ මං හිතුවේ නෑ කවදාවත් මගේ දරුවා වීල්චෙයර් එකේ කියලා. ඇමරිකාවේදී ලැබෙන ප්‍රතිකාර ප්‍රමාණවත් කියලා හිතනවාද? දැනුත් මේ දරුවව එක්ක ඉන්න බයයි. මොකද මෙහි මේ දරුවට වෙදකම් කරන්න ડોක්ටර්ස්ලා නැහැ. ඒගොල්ලන් මම එක්ක ගෙනාවොත් වග කියන්නේ නැහැ. අපෝ මාව හදිසියකට හරි දරුවා එක්කගෙන ගියාට මට වග කියන්නේ නැහැ කියලා ડોක්ටර්ස්ලා කිව්වා. රෝගියට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට මවට යලිත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු විය. අකමැතින් උවත් සිය දියණිය සති 3ක් වැනි කෙටි කාලයකට ඇමරිකාවේ තනිකොට ඇගේ මව යලි දිවයිනට පැමිණියාය. එහෙත් කිසිවෙකුත් නොසිතූ පරිදි සති 3 වසරකටත් වඩා අධික කාලයක් බවට පත්විය. දුරු රටක අසනීපව තනිවම සිටින දියණියට සිය රැකවරණය දෙනුවස් යලි ඇමරිකා එක්සත් ජනපදයට යන්නට මේ මව නොගත් උත්සාහයක් නැත. ඇමරිකා කොංග්‍රස් මණ්ඩලය පවා මෙම මවගේ ඉල්ලීමට කන්ටි වහාම වීසා පත ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකා තානාපති කාර්යාලයට දන්වා තිබේ. දැන් ඇමරිකාවේ තානාපති කාර්යාලයෙන් මේ ගැන මොකක්ද කියන්නේ? මට ආයේ ඇප්ලයි කරන්න කියලා කියනවා. මම අනේ ආයේ ඇප්ලයි කරනවා. ඒ වගේ මම පස් සැරයක් මට සල්ලි තිබුණා නෙමෙයි මගේ දරුවට වියදම් කරන්න මට සල්ලි ඕනි. මම වැඳලා අඬලා කිව්වා මම මෙතන මැරෙනවා මට දරුවා ගාවට යන්න දුන්නේ නැත්තම් අනේ මං ගැන අනුකම්පා කරලා මට යන්න දෙන්න කියලා. අන්තිමට මං එහෙම යනකොට ඒගොල්ලන්ට හිනාවක් වුණා. සානපති කාලේ මිනිස්සු මං ඇතුල් වෙනකොට මාව විහිළුවකට ගත්තා. මං අඬනකොට ඒගොල්ලෝ ඔක්කොමලා හිනා වෙනවා. ඒගොල්ලන් නිකන් මාව විහිළුවක් කියලා ටිකක් අමුතු විදියට මං දිහා බල ඇතුළේ ඉඳන් හිනා වෙනවා. මං ඇතුලේ කාමරේට එකට යනකොට අසනීපයේ වේදනාවත් අනාගතය ගැන අවිනිශ්චිතතාවත් සදීපාට දරාගත හැකිය. එහෙත් තමා මෙතරම් අසරණ වූ වේලාවක මවගේ උණුසුම තමාගෙන් ඈත් කොට තැබීම නම් සදීපාට දරාගත නොහැකිය. මේ සදීපා ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්ත රූපවාහිනී නාලිකාවකට සිය කනගාටුව ප්‍රකාශ කරන අයුරුයි. රෝගියකින් අසරණ වුණ මට මේ ආකාරයෙන් සලකන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මගේ අම්මා මගේ ළඟ ඉන්නවා නම් මට ඒක ලොකු හයියක්. මම ඉල්ලන්නේ මගේ අම්මට මගේ ළඟට එන්න ඉඩ දෙන්න කියලා. මට දැන් අර මැවිලා පේනවා මෙයාර ඉස්සෙල්ල මෙහෙ දුවලා පයින්නම් බල්ලොත් එක සෙල්ලම් කරනවා. ඒවා මම ඒ ජීවිතය ආයේ කවද දකින්නද කියලා මම හැම වෙලේම ඉල්ලන්නේ. මට ඒක බලන්න ආසයි. සදීපගේ ජීවිතයට සදීපගේ අම්මාගේ මේ ඇස්වල තියෙන කඳුළු වලට කවුද වග කියන්නේ? මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන් දැඩිව කතා බහට ලක් කරන ඇමරිකාවේ තානාපති කාර්යාලය. මෙවැනි අනුවේදනීය සිද්ධියකදී මේ ආකාරයෙන් කටයුතු කිරීම දැඩිව අවධානයට ලක් විය යුතු කාරණාවක්. නුවන් සම්පත් සමගින් මම මදුනිකා කරපුටුගල.